වෙන්නේ සාමාන්‍යයෙන් මම දවස පටන් ගන්න කලින් පොඩි නිහඬතාවයකුත් එක්ක තමයි තේ එක බොන්නේ. ඒක මගේ පුරුද්දක්. ඒකින් මට මගේ දවසට ලොකු ශක්තියක් ලැබෙනවා කියලා හිතෙනවා. මම සාමාන්‍යයෙන් 3:00 වගේ වෙනකොට උදේට අවදි වෙනවා. මොකද මගේ අධ්‍යයන කටයුතු මේ සමග මම කරනවා. මොකද මම ඔයාලත් එක්ක හැමදාම කියනවා වයස කියන්නේ ඉලක්කමක් විතරක් කරගෙන ජීවිතේට මුහුණ දෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඔන්න බලන්නකෝ. දැන් නම් මම භාගයක් වියලත් ඉවරයි. දැන් ඉතින් මේ වෙනකොට පාන්දර 5:00 වගේ වෙලා. මගේ රිත්මාස් ඩයරි නාලිකාව හරහා ගුරුවරියක් විදිහට මගේ දෛනික අත්දැකීම් බෙදා ගන්නවා වගේ මම උත්සාහ කරනවා ඔබටත් මගේ ජීවිතය තුළින් යම් ආදර්ශයක් සපයන්න. ඒක තමයි මම ගොඩක්ම සතුටු වෙන දේ. ඉතින් ඕනෑම නිර්මාණකරුවෙකුට වගේම මමත් ගොඩාක් අභියෝග වලට මුහුණ දෙනවා. ඉතින් ඒවා ජය ගන්නත් මම උත්සාහ කරනවා. මේ අතර මම මුහුණ දෙන ප්‍රධානම අභියෝගය තමයි කාලකලමනාකරණය. මොකද මගේ වෘත්තීය කටයුතු, ගෙදර නිවසේ වැඩ කටයුතු, දරුවන්ගේ වගේ වැඩ කටයුතු මෙන්න මේ වගේ අතරතුර වීඩියෝවක් කරගන්නට කාලේ හොයාගන්න එක ටිකක් අපහසුයි. හැබැයි මම ඒක සඳහා කාලය ගත කරනවා. මොකද මම කලිනුත් ඔයාලට කියලා තියෙනවා මගේ වීඩියෝ අරන් දරුවන්ගේ හෝ නිවසේ වැඩ කටයුතු අතපසු කරමින් මේ කටයුත්ත නියුක්ත වෙන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ නිදාගත්තාම මම ගොඩාක්ම මට පහසු කාලේ තමයි උදෑසන කාලේ. සමහර දවස්වලට වීඩියෝ එකක් එඩිට් කරන්න තියෙනකොට මම පාන්දර 2ට 2:00 වගේ නැගිටිනවා. ඔයාලට හිතෙනවා ඇති සමහර විට මේක බලන කෙනෙකුට මේ තරම් පුංචි නාලිකාවක ඔච්චර වෙහසක් දරන්න ඕනේද කියලා. මට හැකි ආයුරින් මේ තුල මම නිරත වෙනවා. මම ලොකු සතුටක් ලබනවා. සමහර වෙලාවට මම මේ වීඩියෝ එකක් අද මට අප්ලෝඩ් කරන්න තියෙනවා කියලා දැනෙනකොට මට හරිය සතුටක් දැනෙනවා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ සතුට විඳින්න මගේ විනෝදාංශයක් තරමටම මේක දැන් මගේ ජීවිතය හා සම්බන්ධ වෙලා කියලා. ඉතින් ඔයාලටත් මගේ මේ පුංචි උත්සාහය ගැන මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් මට කියන්න. මොකද ඒක මට ලොකු අත්දැකීමක් වෙනවා. ඔබගේ එක වචනයක් මට 10 වාරයක් වටිනා දෙයක් බවට පත් වෙනවා. මම කලිනුත් කිව්වා වගේ ඔයාලට හිතෙන වෙති views නැති subscribersලා 84ක් වගේ පුංචි පිරිසක් තියාගෙන මෙයා මේ කියන කතා මොනවද කියලා. හැබැයි ඉතින් මට මගේ ජීවිතේට අභියෝගයක්. මං කිව්වේ ජීවිතය කියන්නේ ගඟක් වගේ. ගඟ විශාල අභියෝග මැද්දේ තමයි ගලන්නේ. එක වෙලාවකට සංසුන්ව, තවත් වෙලාවක මහා ප්‍රචණ්ඩව ගල් මුල් මෙන්න මේ හැම දෙයක් අතරින්ම ගලාගෙන ගිහින් එයාගේ ගමන අවසන් කරනවා. ඉතින් මගේ ජීවිතේත් ගඟක් වගේ පුංචි කාලේ ඉඳන් ගොඩාක් අභියෝග වලට ලක් වෙලා මං අද ඉන්න තැන ගැන බොහොම සතුටු වෙනවා. ඉතින් මං විශ්වාස කරන හැම වෙලාවෙම වාසනාවට වඩා උත්සාහය වැදගත්. උත්සාහයේ මත තමයි අපිට වාසනාව උරගා බලන්න හැකියාව ලැබෙන්නේ. මම මධ්‍යස්ථව ජීවිතේ හැම ප්‍රශ්නයක් දිහාම බලන්න උත්සාහ කරනවා. මගේ දහම තුල කියන තියෙන විදිහටම කාලයට විසඳුමක් දෙයි කියලා හිතලා මම මධ්‍යස්ථව හැමදේම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට පුංචි පුංචි හිතරිදීම් කඩා වැටීම් ඇති වුණත් මම හිතනවා මට හොඳ තත්ත්වයක් කවදා හරි දවසක ලැබේවි කියලා. අන්නේ චේතනාව නිසා මං අද යම් කිසි ජයග්‍රාහී මට්ටමකට ළඟා වෙලා තියෙනවා කියලා මං ගැනම ආත්ම තෘප්තියක් ඇති කරගන්නවා. ඉතින් මම දැන් ඔයාලත් එක්ක කතා කරේ මගේ channel එකේ views නැති එක ගැනනේ. හැබැයි ඉතින් මම එහෙම කියලා මේක අතහැරලා දාන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට channel එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා මගේ views කොහොමද කියලා බලනවා. සමහර වෙලාවට 10යි 14යි 18යි. හැබැයි ඉතින් එහෙමයි කියලා මම මේක අතහැරලා දාන්නේ නැහැ. මම මේක අල්ලගෙන යනවා කවදා හරි දවසක මගේ ටාගට් එකට මාව ගෙනියන තුරුම. ඉතින් ඔන්න බලන්නකො මගේ මේ උදෑසන කෑම වේලත් ඔන්න ඔය විදිහට හදාගෙන ඉවරයි. දැන් මේ දුවව ඉස්කෝලේ දාන්න මේ හස්බන්ඩ් යන අතරේ
මේ දෙන්න පිට වෙලා යනවා. ඉතින් ඔයාලගේ උදෑසන චර්යාව මෙන්න මේ විදිහටද ගෙවෙන්නේ එහෙම නැත්නම් ඊට වැඩි කාර්යබහුලද කියලා ඉතින් මට කමෙන්ට් එකකින් කියන්න දුන්න. දැන් හස්බන්ඩ් උත් පිටත් වෙලා යන්නයි සූදානම් වෙන්නේ. හැමෝටම කෑම සූදානම් කරලා රෙදි ටික අයන් කරලා ඒ සියල්ල ඒගොල්ලන්ට සැපුවට පස්සේ දැන් මම නිදහස්. මට තියෙන්නේ මම සූදානම් වෙලා පාසලට පිටත් වෙන්න. මොකද පොඩි පුතාත් ඉතින් එයාත් යන්නේ ත්‍රිලර් එකක. එයා ඉස්කෝලේට එහෙමම තනියම යනවා. ඉතින් ওই විදිහට තමයි මගේ උදෑසන කාර්යබහුල තත්ත්වය ගෙවිලා යන්නේ. සමහර වෙලාවට මම මේ වීඩියෝ කරනකොට මුල්ම කාලේ මට මේක දැඩිව තිබුණා විවේචන සහ ලැජ්ජාව ගැන. මෙන්න මේක මට ලොකු අභියෝගයක් වුණා. මොකද මං කරන දේ ගැන අනිත් අය මොනවා හිතයිද කියන සිතුවිල්ල තිබුණා. ඒත් ඉතින් මම කරන්නේ කලාවක්නේ. මම ඔයාලට කලිනුත් කිව්වේ මං කෙනෙකුට ආදර්ශයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. මගේ සැඟවුණු දේවල් නෑ. මගේ අව්‍යාජව මම මගේ සැබෑ ජීවිතේ ඔයාලට පෙන්වන්නට උත්සාහ කරනවා. මහන්සි වෙලා හදන වීඩියෝකට views නැතත් මං කිව්ව මගේ අභියෝගයත් ඒක අර විවේචන ලැජ්ජාව ගැන ඔන්න ඕකත් මට අභියෝගයක්. ඉතින් මං මුලින් කිව්වා වගේම මං ලෝකයට අව්‍යාජත්වය දෙන කෙනෙකුට එක දශමයකින් හෝ ආදර්ශයක් වන දෙයක් කරන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. ඉතින් මං හිතනවා මට මේ අභියෝග යම් දවසක ජය ගන්න පුළුවන් වෙයි කියලා. මං ඔයාලට පුංචි කතාවක් කියන්නද? එක්තරා ගුරුවරියක් හිටියා. මම මේ කරන්නේ උපදෙස් දෙන එක නෙවෙයි. තවත් හදවතකට විශේෂයෙන් කාන්තාවකට බලාපොරොත්තුවක් දෙන එක. ඉතින් මං කියන්නේ අභියෝග කියන්නේ අපේ ගමන නවත්තන තැන නෙවෙයි. ඒකෙන් තවත් ශක්තිමත් කරන පියගැට පෙරවල් ගොඩාක් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ පියගැට පෙරවල් ලස්සනට නොවැටි කොහොමද ජීවිතය අල්ලගෙන යන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. ඉතින් පාසලේ ඉඳන් ඔය උදෑසන කාලේ ගත කරලා ඇවිත් මොන දැන් මහත්තයා වත්ති පිටියේ වැඩ ටික කරනවා. මේ කෙසෙල් ගස් වගා කරන එක උන් වගේ දේවල් ගොඩාක් කරනවා. ඉතින් මේ කෙසෙල් විකුණලා අද අපි රුපියල් 7000ක මුදලක් ගත්තා. මං කියන්නේ අපි රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග හොයාගන්න අපි උත්සාහ කළ යුතුයි. හැබැයි නිකන් ඉඳලා නම් අපිට වාසනාව උරගාලා බලන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වලට පේන නේද කොස් ගහ. මේක හරිය උස කොස් ගහ. මේ ගහේ ගොඩාක් හැදෙනවා. කොස් අර අතුපතර තියෙන්නේ හැබැයි. ඉතින් අපිට කඩා ගන්න නම් අපහසුයි. ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. සමහර වෙලාවට නිකන් නරක වෙලා බිමට වැටිලා යනවා. ඉතින් මං කියන්නේ අපේ ජීවිතෙත් අන්න ඒ විදිහට කවදාරි දවසක නිකන් පොළවට පස්සලා යන කෙනෙක් නොවි. අඩුම ගානේ මවක්, ගෘහණියක්, බිරිඳක් විදිහට තමන්ගේ පවුලේ අයටවත් යම් කිසි ශක්තියක්, හයියක්, අත්වැලක් වෙන එක ඔබ සතු යුතුයකම වගකීම. කාන්තාවක් කියන්නේ මහ පොළොව වගේ ඕනෑම බරක් දරා ගැනීමේ හැකියාව ඇය සතුයි. මොකද මම මේ කියන්නේ පුංචි කාලේ ඉඳන් මම ඔයාලට කලින් කියලා තියෙන බොහෝ දුක් ගැහැට මැද, අභියෝග මැද, ආර්ථික අපහසුතාව මැද ජීවිතේ ජය අරන් යම් කිසි මට්ටමක ඉඳන් ආපහු හැල්ලා බලද්දි ආගමන ගැන සතුටක් ලබන්න පුළුවන්. තත්ත්වයක මං ඉන්න එක ගැන මම මටම ස්තුතිවන්ත වෙනවා. විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මගේ දෙමව්පියන්ට, මගේ ඥාතීන්ට මං ගොඩක් ණය ගැති මං මේ ලබාගෙන ඉන්න සාර්ථකත්වයට. ඉතින් ඔයාලත් මේ සාර්ථක ගමන අද හෙට තව වර්ෂයකින් ඒක කියන්න බෑ. අපේ ගමනේ වේගය අනුවයි ඒක වෙන්නේ. හැබැයි ගොඩාක් වේගෙන් ගිහින් වැටිලා හති දා ගන්නටත් එපා. හානියක් කර ගන්නටත් එපා. අපි හිමි මේ ගමනේ යමු. අපිට පුළුවන් වේ කවදා හරි ජය ගන්න. ජයග්‍රහණය ලැබෙන තුරු උත්සාහ කරන්න. ගිහින් ඉන්න ඔබට ජය.